ලස්සන ෆොටෝ එකක් ගහගන්න. දාරුණාම රජයේ නිලධාරියෙකුට බලතල තියෙනවනේ අපි අනවසරෙන් කඩේ දාලා තියෙනවා නම් ඒකට යාලට සීල් තියන්න. ඒතර ඒ කට්ටිය රජයේ නිලධාරි වශයෙන් රජයේ කාල සීමාව ගෙවිලා අපි ඒගොල්ලෝගේ නීතියට අවනත වෙලා අපි කඩේ කිව්ව ප්‍රමාණයට කරලා රෑ දෙකට ඇවිල්ලා හොඳටම බීලා ඇවිල්ලා අපේ කඩ වලට සීල් තියලා ඔක්කොම මහ විනාශයක් කරේ ඇවිල්ලා ඔය නිලධාරින් තමයි. ඔකට සම්පූර්ණ වගේ කියන්න ඕන ගමේ ඉඳපු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා. එයා තමයි මේකට මැදිහත් වෙලා මේ සේරම කරලා තියෙන්නේ. එයි දැන් කියනවා කිසිම දෙයකට අපි සම්බන්ධ නැහැ. දන්නෙත් නැහැ කිසිම කෙනෙක් පොලිසිය දැනුවත් නැහැ ලෝ. සභාව දැනුවත් කමකුත් නැහැ කියනවා. එතකොට මේක කවුරු දැනුවත් කරලාද ඇවිල්ලා ඔය වගේ දෙයක් කරන්නේ? අපිව දැනුවත් කරලත් නැහැ. දැන් මේ කණ්ඩායම ඊයේ කීයට විතරද ඇවිල්ලා තියෙන්නේ? රෑ දෙකට විතර ආවේ කට්ටිය. ඒ ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ කඩයක් ගන්න ගියා. අංක කවුද ඇවිල්ලා තියෙන කට්ටිය? නාගරික සංවර්ධන අධිකාරියෙන් තමයි ආවේ. අඳුර ගන්න ඉතින් බෑ කරුවලේනේ මොකෝ පාක් එකට ලයිට් එකක්වත් දාලා නැහැ. කවුදාරිගේ මාගත්ත අර කලින් අනවසර අයින් කරන්න ආපු නිලධාරි ඊට පුලින්දා. මුඩියගේ කට්ටිය තමයි එයාලා ඇවිල්ලා ඊ පොඩි කරන් දුන්නේ චාමරේ කිව්වා. ඒ යන ගමන් ඒ ටික කියාගෙන කතා කරා. ඊට පස්සේ පොලිසියට අපිමයි කෝල් කරේ මේ වගේ ආරවුලක් තියෙනවා පොලිසිය ගෙන්නලා. රජයේ සේවකයන්ට රජයේ නිලධාරීන්ට රජයේ කාල සීමාවක් තියෙනනේ. මුඩියගේ කියන්නේ මේ පැය 24ම සේවකයන් ආයතනය බීලා නිලධාරීනේ. හොඳටම බීලි කර වෙලා කඩවල. අnder දෙකයි. එතකොට ඇවිල්ලා ඒකට මොකද්ද කරේ ඉස්සරහ? එයාලා කඩවලට සීල් තියන්න ආවේ. සීල් තියන හේතුව මොකද්ද කිව්වේ? හේතුවක් දන්නේ නැහැ ඉතින්. සීල් තියන අනවසර හේතුවක්ද කඩවලට සල්ලි ගෙවපු නැති හේතුවක්ද එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. දැන් අපේ මගේ කඩේ නම් අනවසරත් නැහැ. මේ මම ගෙවලා නැත්තේ නේ මම හැම වාරයකම ගෙවලා තියෙනවා. ඒක නිසා මට දැනගන්න ඕනේ මගේ කඩේට සීල් තියන හේතුව මොකක්ද කියලා. මට කිසිම දැනුම් දීමක් තිබුණේ නැහැ මගේ කඩේට සීල් තියනවායි කියලා. රජයේ නිලධාරි වශයෙන් රජයේ නිලධාරියෙකුට මහරයාට ඇවිල්ලා කඩේට සීල් තියන්න ඕනේ නැහැ නේ. කට්ටියට බලතල තියෙනවනේ. ඒ කට්ටියගේ බලතල තියෙන බලතල පාවිච්චි කරලා ඒ කට්ටියගේ කාල සීමාව ඇවිල්ලා කරන්න තියෙන රාජකාරියක් කරන්න. කතරගම වෙළඳ සංගමේ හිටපු සභාපති ආර් නිහාල් සෙල්ල කතරගම ඊයේ රාත්‍රියේ දෙකමාරට විතර කලබලයක් ඇති වෙලා කියලා මට කෝල් එකක් ආවා රෑ දෙකමාරට විතර. බලනකොට නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ලා රෑ දෙකමාරට විතර කඩවල් 20ක් පමණ සීල් තියුවා. සීල් තියෙන අතරේ අපේ කඩ සංකීර්ණයේ කට්ටිය කලබල වෙලා ඇවිල්ලා බලනකොට අපි අහුවා මොකද්ද මේ හේතුව කියලා. ඊට පස්සේ අපි කිව්වා ඔබතුමාලා මේක රාජකාරියක් කරනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා නම් දවල් එන්න තිබුණා නේද රෑ ආවේ කියලා. ඒ පාර බලනකොට අපි කතරගම ප්‍රාදේශ සභාවට සභාපතිතුමාට මේට කලින් දැනුවත් කරලා තිබුණා සෙල්ල කතරගම අනවසර ඉවත් කරලා දෙන්නේ කියලා. නමුත් අපේ කඩ සංකීර්ණයේ තිබිච්ච අනවසර සියල්ලම ඉවත් කරා මේ වෙනකන් කතරගම ප්‍රාදේශ සභාවෙන් අනවසර වෙනදාම ඉවත් කරලා නැහැ. ඒක නිසා මේක ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද කතරගම පොලිසියට ආවා පොලිස් ස්ථානාධිපතිතුමාට අපි පැමිණිලි කරන්න ආවා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ලා ඊයේ රාත්‍රියේ අත්නෝමතික විදියට නීත්‍යානුකූල නොවන විදියට ඇවිල්ලා කඩ සංකීර්ණයේ තියෙන මේ කඩ 20ක් විතර සීල් කරලා අමානුෂික විදියට කටයුතු කරාට අපි කතරගම පොලිසියට ආවේ මේ පැමිණිල්ලක් කරන්න. ඒකට බීමත් තමයි කියන්නේ. ඒ නිලධාරි පැහැදිලිවම ඒ නිලධාරි ඒ වෙලාවේ අපේ නිරීක්ෂණයට ලක් වුණා බීමත් තමයි හිටියේ කීප දෙනෙක්ම. ඉතින් ඒක නිසා අපි කතරගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිතුමා ඒ වෙලාවේ දෙන්න ආවා. නිලධාරි ගොඩක් හිටියා කතරගම පොලිසියේ. එතුමන්ලාට අපි කිව්වා මේ කට්ටිය බීලා ඉන්නේ. නමුත් අපි ඉල්ලීමක් කරා මේ කට්ටිය රජයේ සේවකයෝ නිසා ඒගොල්ලන්ගේ රාජකාරියට හානියක් වෙන නිසා අපි පොලිසිය පැමිණිලි කරලා ඒකට ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. ඊයේ රෑ දෙකට විතර නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කොටසක් ආවා. මම කඩේ හදමින් හිටියේ වෙලාවේ මම විතරයි කඩේ ඇරලා තිබුණේ. ඊට පස්සේ මම බැලුවා මේ කවුද යන්නේ මෙච්චර ගොඩක් සෙනඟ 30ක් විතර කට්ටියක් ආවා. ඊට පස්සේ අපි ගිහිල්ලා හොයලා බැලුවට පස්සේ මගේ සහෝදරයාගේ දරුවගේ කඩේට තමයි ඉස්සෙල්ලාම සීල් තිබ්බේ. ඇහුවා ඇයි මේක හේතුව මෙහෙම කරන්න කියලා කිව්වා. මේකේ අනවසර තියෙනවයි කියලා. ඒකට රාත්‍රියේද සීල් තිබ්බේ? රෑ ඇවිල්ලා තිබ්වම කිව්වා මේක අනවසරෙන් තියෙනවා. ඒ අනවසර ඉවර කරන්නත් මේ වාරික වශයෙන් කඩවලට ගෙවීම් නැති අයයි තමයි කිව්වා මේක කරන්නේ. ඊට පස්සේ අපි කිව්වා ඇයි සර් මේ රෑ ආවේ එන්න ඒක ඔයාලා උදේට ඇවිල්ලා මේක නීතිය ක්‍රියාත්මක කරන්න මේ විදිහට එහෙම කිව්වා. නෑ අපිට එහෙම නෑ කිව්වා අපිට මේ ඉහලින් ආපු මේව තමයි කියලා ඇවිල්ලා එයාලා එහෙම කරා. ඊට පස්සේ තමයි එයාලා හිටියේ බීමත් කමක් තිබුණා එයාලා ගාව. ඉතින් හරියටම අපිට කියන්න බෑ අපි පොලිසියත් ආපු වෙලාවේ දැනුවත් කරා මේගොල්ලෝ බීමතින් ඉන්නේ මේ වගේ රෑ ඇවිල්ලා තියෙනවා. අපිට හරි කරදරයක් මේක මාර පීඩනයක්. අපි ඒගොල්ලොන්ගේ නීතියට අවනත වෙලා අපේ මුළු අනවසර සේරම අපි ඉවත් කරගත්තා. එයාලා අපිට අඩි දෙකක සීමාවක් දුන්නා. අපි එතනට ගිහිල්ලා අපේ කඩ අපි ඒ විදිහට අයින් කරා. අපි එහෙම දෙයක් කරේ අපිට
අහලා තියෙන අනවසර ඒවා අයින් කරලා දෙන්න කියලා. නමුත් අද වෙනකනුත් ඒගොල්ලෝ ඒවට ක්‍රියාමාර්ගයක් ගන්නෑ. අර තලන යකඩේ තලනවා වගේ හැමදාම ඇවිත් අපිම තලතලා අපිටම මේ දේ කරන්නේ ඇයි මේගොල්ලෝ? මේක පෞද්ගලික තපලි ගැනීමක් වගේ. ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් කියලා ඉන්නවා. මන්ත්‍රී දන්නේ නැහැ කියනවා ඊයේ රෑ වෙච්ච දේ. එයා දැනුවත් ආවයි කියලා ඒ නිලධාරීන් ෆෝන් එකෙන් කෝල් කර යනවා අපිට ඇහෙනවා. මේ මෙච්චර අපිට මේ දේවල් කරා මෙයා දැන් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ බලන්න කියලා එයාලා කතා වෙන්නේ කියලා. එතකොට එයාලා අපිට එහෙම කරදර කරන්න මේ ලේස්ති කරන්න එපා කියන එක අපි ඉල්ලන්නේ. മന്ത്രി කෙනෙක් විදියට മന്ത്രി වුණා කියලා අපේ ගමේ මිනිස්සු වෙනුවෙන් ඉන්න ඕන අවස්ථාවේ එයා ගමේ මිනිස්සු වෙනුවෙන් නෑ. පුදුමාකාර තලාපෙලා දැමීමක් නෙමෙයි කරන්නේ. මොකද්ද පලි ගැනීම? අපිත් ඔහම ඡන්දේ දීලා අපි මේව දේවල් කරගත්තේ ඕ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි යාගේ. දැන් අද මගේ අක්කගේ පුතාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා. මගේ අක්කයි පුතාලු මෙයාට මරණ තර්ජනය කරාලු. එක වචනයක් කතා කරේ නෑ. මේ 9000ක් ගමේ මිනිස්සු ඉන්නව අහලා බලන්න වචනයක් කරේ නෑ. එයාගේ ගෙදරටවත් අපි ගියේ නෑ. මොකුත් නෑ. ඊට පස්සේ අද හේතුව ඇහුවාම මේ මිනිස්සයා කියනවා ඒව රවාගෙන ඉන්නවලු. ඉතින් මගේ අක්කගේ පුතාගේ තියෙන නියම ස්වරූපේ තමයි ඒක. ඉතින් එයා කියනවා රවාගෙන ඉන්න එකට පොලිසිය පැමිණිල්ලක් දාලා. අද මේ අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා ආවේ ස්ථානාධිපතිවරුන්ට කියලා මේක සාකච්ඡා කරන්න. ඇයි මේ වගේ පීඩනය කරන්නේ? ඇයි මේ දේවල් අපිට ගොඩනගාගෙන ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ කියන එක අහන්නයි. මේ කට්ටියක උසු ගැන්වීමක් උඩ කීප දෙනෙක් උමනාවක් උඩ ජුඩේකේ නිලධාරීන් මේ කට්ටියත් එක්ක සහභාගී වෙලා මේ ඩ්‍රින්ක්ස් අරගෙන එහෙම කරලා කීප දෙනෙක් උමනාවකට කරපු දෙයක් කියලා තමයි අපිට තේරෙන්නේ. නැත්නම් රෑ දෙකට විතර ඇවිල්ලා මේ කඩ සීල් තියන නීතියක් නැහැ නේ. උසාවි කෝට් නියෝගයක් තියෙන්න ඕනේ. මේ ෆිස්කල් එන්න ඕනේ. එහෙම මොකුත් නෑ. අර දෙකට විතර ඇවිල්ලා මිනිස්සුන්ගේ බඩු එළියට අදලා දාලා මේක සීල් තියලා ගියා. මේකට සාධාරණ කිෂ්ඨ කළ දෙනවා අපි ඉල්ලන්නේ.